දැන් ඔය මේ යුගයේ කොහොමත් පින්නතුනේ තරුණයෝ ටිකක් බණ අහනවා. ටිකක් නෙමෙයි ගොඩක් අහනවා. සමහර කොල්ලෝ මගේ ඔය සමහර පින්තූර පවා ටැටූ වලට ගහගෙන ඉන්නවා. මම කොටාගෙන ඉන්නවා. ඒවට හේතුත් තියෙනවා. අවුරුදු ගණන් අර මහා කැත විදිහට ජීවත් වෙච්ච ළමයි අම්මට තාත්තට හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා පහන තියෙන තැන මගේ ෆොටෝ එක ගහගෙන ඉන්නවා. ඇයි මේ කියන හාමුදුරුවනේ මල් වට්ටියක් අතින් ඇල්ලුවේ අවුරුදු 20 ගානකට පස්සේ. මිනිස්සුන්ට බණ අහන්න ලොකු උමනාවක් තියෙනවා. ඇයි ඒ? මිනිස්සුන්ට නිමෙන්න ඕනේ බින්නතුනේ. මිනිස්සු හරියට පිච්චි ඉන්නේ. කියමු බලන්න. මොකෙන්ද සැනසීම තියෙන්නේ? ඔය ගිහි ජීවිතේ මොකක්ද සැනසීම පිණිස පවතින්නේ? හැමදාම පීඩනය නෙමෙයිද? හැමදාම අසහනය නෙමෙයිද? හැමදාම ඔළුව බරගතිය නෙමෙයිද? අද ගියත් මොකද්ද තියෙන්නේ? අද බුදිය ගන්න හෙට උදේ උයන්න බලාගෙන නෙමෙයිද? කවද්ද මතක අන්තිමේට උදේ 6ට විතර නැගිටලා තව ටිකක් බුදිය ගන්නවා කියලා 8 විතර වෙනකන් හිටපො. එහෙම තියනවද? ළමයි නම් එහෙම ඇති. මතක තියාගන්න. පුදුම පීඩනයක්. වහිනවා කියලා බුදිය ගන්න තියනවද අම්මලා කවදාව? කම්මැලි කියලා. ගෙවල් වල පුදුම විදිහේ පීඩාකාරී ජීවිතයක් ගෙවන්න. ගෙදර ඉන්නකොට අනේකගෙන් මොකක් හරි වචනයක් ඇහුනොත් කොහොමද ඇහෙන්නේ? හිත හැදෙන්නද කැඩෙන්නද? දැන් ඔය හැමදාම උයලා සමහර ළමයි 10ට විතර නැගිටලා අහන්නේ දේ මෙව්වද වෙලා තියෙන්නේ කියලා. උයපුව බලලා කන්න බෑ කියන්නේ නැද්ද? මේ පැතිවල එහෙම නැතු ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මොකෙන්ද අපිට සැනසීමක් තියෙන්නේ? එහෙන් දෙමව්පියන්ට සැනසීමක් නැහැ. අනික් පැත්තේ දරුවන්ට සැනසීමක් නැහැ. දෙමව්පියන්ට දැන් අම්මලාට ආදරය ගැන ප්‍රශ්න තියෙනවද? ඒව නැහැ නේද? දැන් සෙනෙහස හොයන ගැටලු තියෙනවද? දැන් තියෙන්නේ ණය ගෙවා ගන්න කොහොමද? ළමයිගේ ඉගෙන ගන්න ඒවා ඉවර කර ඔළුවේ වෙන මොනවද තියෙන්නේ? ස්වාමියාගෙන්වත් සෙනෙහස හොයනවද? උයන පිහින් එක නඩත්තු කරන එක ළමයිට උගන්වන එක හැර කීයක් හරි ඔය ඉතුරු කරගන්න එක හැර වෙන මොනවද තියෙන්නේ? වෙන ප්‍රශ්න නැහැ. ඕන්නම් ඔය ගෙදරට බඩු මුට්ටු ටිකක් ගේන්න. ඒවා මේවා ගැටලු ටිකක් ඇති. ළමයිට ඒ ප්‍රශ්න තියෙනවද? ළමයිට මොනවද තියෙන ප්‍රශ්න? මතක තියාගන්න මේ මට්ටමින් මට්ටමට ඇති වෙන ගැටලු වෙනස්. හැබැයි ගෙවල් වල ගැටෙන්නේ මොන මට්ටමේ කට්ටියද? අර බැඳලා දරුවෝ හදපු කට්ටියයි දරුවෝයි. ගැප් එක කොච්චර දෙනවද? අහසට පොළොව වගේ නෙමෙයි. ගෙවල් වල ගැටෙන්නේ අපේ ලේ තියෙන කට්ටියයි පිටලේ තියෙන නැන්දම්මලේලි ගස්ටන තියෙනවද මේ පැත්තේ නැහැ. ඒ ගැටෙන්නේ වෙනම ස්තරයක මට්ටමක ඉන්න පිරිසක් එක්ක පෑහෙන්න යනකොට මොකද වෙන්නේ? ගැටුම් ප්‍රශ්න. ඔය සියලු දෙනාම හිතන්න ඕනේ. අර වෙනතන මේ නිවන් දකින්න කලින් මේ ටික හදා ගන්න ඕනේ. නැත්නම් ආයේ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මේ කවුරුත් දන්නවනේ. දැන් මම මේ දේශනා කරන්නේ පොදුවේ සේරටම තියෙන ප්‍රශ්න. පොදුවේ මුහුණ දෙන්න වෙන ගැටලු. ඔය කට්ටිය මොන කුලකවලට ඔය ඇත්තන්ගේ ප්‍රශ්න දාලා බැලුවා. අවසානයේ මේ සේරම යන එක කටක් තියෙනවා. ඉපදිලා කියලා සේරම දන්නවනේ. ඔක නොදන්න කවුරුත් ඉන්නවද? ඊළඟට පොදු කාරණේ මොකද්ද මුහුණ දෙන්න තියෙන? මේ ජාතිය ඊට පස්සේ වෙනත් මේ ජරාව. ජරාවට මුහුණ දෙන්න එපා. ඔය ජරාව කියන ගැටලුවේදී
ඕකට සල්ලි තියෙන එක බලපානවද? ඕකට ව්‍යාධියේදී දරුවෝ ඉන්න එක සලකන නොසලකන එක බලපානවද? මං කියන්නේ පින්නතුනේ මේ සැබෑ ප්‍රශ්න. ඔය කරන්ට් එක වැඩි වෙන එක, අල්ල ලුණු ගණන් යන එක, ඒව නෙමෙයි ප්‍රශ්න. මිනිස්සු ජීවිතේ නන්නත්තර කරන ගැටලු ටිකක් තියෙනවා. ජරාවයි ව්‍යාධියයි. අපිට කරන්න ඕන කැමැතිම දේවල් නවත්තන්න පුළුවන් මොකේද? පින්නතුනේ ජරාවට පුළුවන්. ව්‍යාධියට පුළුවන්. අර මේ පැති වල ගෙවල් වල කුණු හරප කියනවද නැහැ? නැත්තටම යන්නේ නැතුව ඇති මං හිතන්නේ. කටක් ඇරියොත් එහෙම. දැන් මම මේ කියනකොට ඔය ඇත්ත හදවත් වලට තට්ටුවක් දාලා අහන්න ඕන මොකද්ද? අපේ ගෙදර තෝතෝ කියලා අපි කාටද කතා කරන්නේ? එහෙම කියනවද මේ පැති වල? නැතුව ඇති මං හිතන්නේ. ඔතොපි කිය බයින් නැද්ද? කටක් ඇරියොත් මිනිස්සු කියන්නේ අපූර්වට ළමයිට කියනවා තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කියනවා. මෙතන ඉන්න අම්මා කෙනෙක් අත උස්සන්න බාන්න කුණු හරපෙන් බැනුම් අහලා නැති මහත්තයාගේ. මට රහස දැනගන්න. මේ සේරම වේසි කියලා බැනුම් අහලා ඇති. නැද්ද? නැතුව ඇති මං හිතන්නේ. මේ අනිත් පැති වල එහෙම බයිනවා ඒකයි. කවුද බයින්නේ? අපිට මිනිස්සු බයිනවද? පාරවල් නැලේ උන් අපිට කුණු හරපෙන් බැන බැන යනවද? නැහැ. සෙනෙහ බර ස්වාමියා. දරුවා බඩේ ඉන්න කොටත් මොනවද කියන්නේ ගෙවල් වල? කුණු හරප. දැන් ඔය ඇත්ත හදවතින් අහන්න ඕන. අපේ ගෙදර මමයි මගේ මහත්තයයි මායි මගේ බිරිඳයි. දරුවෙකුටවත් ඇහෙන්න කුණු හරපයක් කියලා නැහැ. නිකන් ඔය කියන ගමන් ඉන්න එක හිතන්න බෑ. මේ පැති වල කියලා නැතුව ඇති මං කියන්නේ බොහෝ පැති වල එහෙම කියනවා ඒකයි. දරුවෝ කුණු හරප ඉගෙන ගන්නේ කොහෙන්ද? අම්මගෙන් තාත්තගෙන්. ඇති හැටි තඩි ගහන්නේ දබර වෙන්නේ කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සර. මෙතන ඉන්නවා තාත්තලා පිරිමි 7-8 දෙනෙක් ඉන්නවා. කල්පනා කරන්න. මම මගේ දරුවෙක් ඉස්සරහ දරුවෙකුට පේන්න දැනෙන්න කවදාවත් තරකු ටිකක් බීලා නැහැ කියලා හිතන්න පුළුවන් කාටද? මේවා තමයි ප්‍රශ්න. මොනකටද? මිනිස්සුන්ට හැදෙන්න ආර්යයි පරිසරයයි බලපානවා. සමහර අර මේ පැති වල බොනවද නැතුවද මං හිතන්නේ. නෑ බොහෝ පැති වල බොනවා ඒකයි. ඔයත් දන්නේ නැතුව ඇති මේ පැති වල බොන්නේ නැති හින්දා සමහරට. මං කියන්නේ බොන පැති වල ඇති වෙන ගැටලු. දරුවෝ අවුරුදු 15-16 වුණාට පස්සේ අර මුරණ්ඩු වෙන්න මම ඔය රජයේ ආයතනයකට ගියාට පස්සේ ඒකේ ආරක්ෂක නිලධාරියා ඇවිල්ලා මට කියනවා හාමුදුරනේ කොල්ලා ටිකක් දඩබ්බරයිලු කියන දේ අහන්නලු හරි මුරණ්ඩුයිලු මං කිව්වා කීපන් දෙ දෙන්නේ දැන් 11 කිව්වා මං කිව්වා අම්මා මොකද කරන්නේ අර ගෙවල් වල තියෙනවනේ මහ ගොන් කතාවක් මම තදට ඉන්නවා අරයා බුරුලට ඉන්නවා කියලා මම ඇහුවා තාත්තගෙන් ළමයා මුරණ්ඩු වෙනකොට තාත්තා මොකද කරේ මම තව ටිකක් තදට ඉන්නවලු එහෙම නේද ඊට පස්සේ මං ඇහුවා කොල්ලා මද්ද්‍රව්‍ය වලට බැහැවිලාද ඉන්නේ මේ බෙතලත් ඉන්නවද අර පටව ඉස්කෝලේ 7 පන්ති ඉඳන් දුම් කළ පළ සාක්කුවේ දාගෙන ඉන්නේ මේ පොඩි කොල්ලෝ ලංකාවේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති රැස්වීම වලින් හම්බෙනවනේ විදුහල්පතිතුමා කියනවා හාමුදුරනේ 10 පන්තියේ කෙල්ලෝ ගෑනු ළමයි අර සිල්වා පාට වතුර බෝතල් තියෙන ඒවට අරක්කු දාගෙන ඇවිල්ලා බොනවා මේ 10 පන්ති උන්ට වතුර වීදුරුවක් බී ගන්න බෑ ස්මෘතාවට එනවා
දවතුකේ හැමදෙරුනේ අපරාධ කතා කියන්න ඕනේ අපේ ළමයි එහෙම නැහැ. ඔයත් අංගේ ළමයි ගැන නෙමෙයි මං කියන්නේ බොහෝ ළමයි එහෙමයි. ළමයි හරි ඉක්මනට මේවට යනවා. මම ඇහුවා තාත්තාගෙන්. තාත්තා කිව්වා නෑ ළමයා මද්ද්‍රව්‍ය වලට නම් බැහැ වෙලා නැහැ. මං ඒ කියපු විදිහටම කියන්නද? මම ඒක හදලා කියන්නම්. හැමදෙරුනේ අපේ බිරිඳ හැම වෙලේම කොල්ලයි කටින් බිනවා. ඒ හින්දා ඒවට අහු වෙන්නේ නෑලු. අම්මගේ වැඩේ මොකද්ද? කොල්ලයි කටින් බින එක. ඊට පස්සේ මම ඇහුවා තාත්තගෙන්. දැන් මේ මෙතන ඉන්න තාත්තලා හිතන්න ඕනේ මේ හාඳුරුව අහන්නේ මගෙන් කියලා. කවද්ද අන්තිමට කොල්ලගේ ඔළුව අත ගෑවේ? ඕන් දැන් මතක් කරන්න ඕනේ. කවද්ද අන්තිමට කොල්ලට බත් කටක් කැව්වේ? මේ පැත්තල කවනවද නැහැ? කවද්ද අන්තිමට කොල්ල තුරුල් කරගෙන නිදාගත්තේ? ඔයත් මේ කියනකොට හිකේ හාඳුර ඔය කෝලම් කරන්න හම්බෙන්නේ අපිට කියලා. මතින් තේරෙයි. කවද්ද මතක තියෙන දවසක දරුවෙක් එක්ක පන්සලකට ඇවිල්ලා බෝමලුවක් අමතපු දවසක් මතකද? කවද්ද අපේ තාත්තලා දරුවොත් එක්ක ගෙවල් වල පුදුම අඳින්නේ? මෙහෙම ඔව කරන්නේ නැහැ කිව්වට තේරුමක් නැහැ. මේකේ බලපෑම මොකද්ද? දරුවෝ අපිත් එක්ක ඉන්නේ බොහොම පොඩි කාලයක් වෙනතුනේ. අවුරුදු 18න් පස්සේ දරුවෝ අපිත් එක්ක ඉන්නවද? ඇයි ඉතින් ඔය ඉන්න ටික කාලේ ඔය ටික කරන්න බැරි? ඉන්න ටික කාලේ බොහොම ස්නේහවන්තව ඉන්න බැරියයි. ඔයත් කියයි හාමුදුරුවනේ තියෙන දඩබ්බර කනුත් එක්ක මුකුත් කරන්න බෑ කියලා. දඩබ්බර උනේ පිටින් ඉඳන් හදලා ගෙදර ගෙනල්ලාද? බඩේ දාගෙන හදලා එළිය දාගෙන කිරි දීලා ඇඳේ දාගෙන බුදි කරවලා කවල්ලා පොවල් මේ අපේ උකුලේ යකේ හිටපු දරුවනේ. ඇයි දඩබ්බර උනේ? පොඩි කාලේ ඉඳන් වෙච්ච පළුදු වෙන්නතුනේ. පොඩි කාලේ ඉඳන් වෙච්ච ගැටලු. දරුවා බඩට ආපු දානින්දා අම්මගේ හිතේ දෙගිඩියා. අම්මගේ හිතේ සැකය. අම්මගේ හිතේ බය. මම් පින්නතුනේ ඕන තරම් බන්ධනාගාරවල බණ කියන්න යනවා. සාමාන්‍යය වෙනවා. අවුරුදු 19 20 21 තරුණයෝ මට හම්බෙනවා. ඊට අමතරව මම මද්ද්‍රව්‍ය වලට බැහැවිච්ච උදවියට ඔය උපදේශන වැඩසටහන් වලට දැන් නම් යවෙන්නේ නැහැ. මං එහෙම හරියට බේරගෙන තියෙනවා ඔයගොල්ලෝ. ඒ කියන්නේ නිකන් ටෙලිෆෝන් එකෙන් කතා කරලත් මං සමහරු හදාගෙන තියෙනවා. ළමයින්ගෙන් අහනකොට කියනවා මම මේ කියන්නේ පොඩි උන් ලොකු වෙන හින්දා හොඳේ. ළමයින්ගෙන් අහනකොට කියනවා හාමුදුරුවනේ මං අහනවා දැන් මොකටද ගංජා ගහන්නේ? මොකටද අයිස් අදින්නේ? හාමුදුරුවනේ ආතල් එකට. මොකක්ද ආතල් එක කියන්නේ? සතුට. තෘප්තිය. ඇයි ළමයි එළියෙන් සතුටයි තෘප්තියයි හොයන්නේ? ගෙදර ඉන්නකොට ළමයාගේ පෞරුෂය නැත්තටම නැති කරලා. පැහැදිලිද මං කියන එක? ළමයිට බැනලා පීඩාවට පත් කරලා ළමයි සැක කරලා ළමයි පෙළලා. දැන් ඔය එක ගෑනු දරුවෙක් මට වොයිස් මෙසේජ් එකක් එවලා තියෙනවා හාමුදුරුවනේ මේක අහන්න කියලා. ඒ තාත්තා බයින විදිය. තාත්තා කොහොමද බයින්නේ? මං ඇහුවා තාත්තමද කියලා. මේ දුවට බනිනව පින්නදුනේ රට පහක මිනිස්සු පාවලා දීලා. තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දුවට හැම වෙලේම මේ සමහර තාත්තලා කියනවා දුවට මේ තොපිට මගුල් විසේ කියලා. කියන්නේ නැද්ද? කොහොමද පින්නතුනේ එහෙම තමන්ගේ දරුවෙකුට කියන්නේ? ඊට පස්සේ දුව කියනවා
හමුදුරනේ ප්‍රශ්නේ තමයි හෙට උදේ පන්ති කාඩ් එක ගන්න සල්ලි ඉල්ල ගන්න ඕනේ. කාගෙන්ද ඉල්ලගන්නේ? ඉල්ලගන්න කෙනෙක් නැහැ. ජීවිතේ කිසිම තැනක අපේ දරුවෝ අසරණ කරන්න එපා. පින්නත්නේ විහිළුවටවත් තමන්ගේ දරුවෙක් අසරණ කරන්න එපා. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි වයසට යනවා. අපේ දරුවෝ තරුණ වෙනවා. මේ අම්මලා තාත්තලා ඔය ගැහෙන තරමක් ගැහෙන්නේ කවුරු වෙනුවෙන්ද? මෙතන එක්කෙනෙක්වත් ඉන්නවද අපිට කණ්ඩ ඔට්ටු වෙන? මෙච්චර කාලයක් ඔට්ටු වෙන්නේ කවුරු වෙනුවෙන්ද? දැන් මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම කියයි හාමුදුරනේ ඇත්තටම ඉන්නේ කරන්න දෙයක් නැති හින්දා කියලා. සමහර අම්මලා කියනවා හාමුදුරුවෝ ඉන්නේ දරුවෝ හින්දා ඉන්නේ කියලා. එච්චර කරලා බොහොම පොඩි කාලයක් ඇතුළත දරුවෝ ඇතෑරෙනවා. මෙලහට සමහරුන්ට අතෑරලත් ඇති. දරුවෝ අතෑරුණොත් එහෙම හතර හන්දි වළංගු තියෙනකොට නම් මේව වැඩි අවබෝධයක් වෙන්නේ නැහැ. අය සැනසීමක් නැහැ පින්නතුනි මරණකම්. දරුවෝ මගෑරුණොත් එහෙම ඔය මුරණ්ඩුකමට සමහරු ඉන්නෝ. දරුවෝ මගෑරුණු ජීවිතේ කවදාවත් සැනසීමක් නැති වෙනවා. ඒ හින්දා පුරුදු වෙන්න. ගෙවල් දොරවල් වල ඉන්නකොට එකටම ප්‍රමුඛව නේ නොඑක් පින්කම් කරාට කමක් නැහැ. පුරුදු වෙන්න. ගෙදර මම මේ කියන විදියට පුළුවන් නම් හෙට ඉඳන් එන්න. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. අදිෂ්ඨාන කරන්න. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. මේ දෙක කරන්න බැරි නම් දැන් මොකද කරන්න ඕන ඔය ඇත්තෝ? ඔය දාඩිය දදා ඉන්න එකේ තේරුමක් නැහැ. බොරුවට නම් බණ අහන්න එපා ඉඳගෙන. වංචාවට බණ අහන්න එපා. මම වචනයක්වත් කියන්නේ හොඳට ගෙවල් වලට ගිහිල්ලා කාලා බුදිය ගන්න. ඇයි? ජීවිතේ වැරද්දක් කරන්න එපා කියලා කියන්නේ තේරුම් ගන්න පුළුවන් මොන ආත්ම භාවයේද? මිනිස් වෙලා ඉපදුනාම විතරයි. වෙනතර නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි ව්‍යාපාදය. ව්‍යාපාදය ඇති වෙන්නේ මොකක් එක්කද? තරහවත් එක්ක. මිනිස්සුන්ට තෝ කියලා බැන්නහමද තරහ යන්නේ? ඔයා කියලා බැන්නහමද? දැන් මේ වගේ මොකද තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවද? ගැඹුරක් තියෙන මොකක් හරි තියෙනවද? හොඳට මතක තියාගන්න. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුගේ හිතක් රිද්දන්න එපා. හෙට ඉඳන් ගෙදර කිසි කෙනෙකුගේ වැරද්දකටවත් දොස් කියන්න එපා. ඇයි? බොහොම කරුණාවෙන් අපේ ගෙවල් වල කතා බහ කරන්නවත් පුළුවන්ද මිනිස්සෙක් එක්ක? දැන් ඔය අම්මලා උය උයා ඉන්නකොට දරුවෝ ඇහුවොත් එහෙම දෙපාරකට විතර වැඩි උයලා ඉවර නැද්ද කියලා කොහොමද උත්තර දෙන්නේ? ඔයත් හිතා ගන්න එක එක ගෙවල් වල එක එක විදිහට ඇතිනේ. මිනිස්සෙක් එක්ක හොස්ස උස්සලා කතා කරන්න පුළුවන්. ගෙදර ඉතින් පටන් ගන්නන ඕක තමයි මන් තොට කිව්වේ කියලා කියන්නේ නැද්ද? නිරන්තරයෙන් පින්නතුනි ඔය මෛත්‍රිය සමාධිය ගෙදර තියන්න. ඔව්ව පන්සල් වලට ගෙනල්ලා අපිට පෙන්වන්න එපා. සිල් පෙන්වන්නේ මොකටද? අපිරිය වෙලා තියෙන්නේ මේ අම්මලාගේ තාත්තලාගේ සිල් බලලා. මේ ගන්නනේ පන්සලට ආවා. ඒ හැදිච්චකම මොකටද හැදිච්චකම් අපිට පෙන්වන්නේ? හැදිච්චකම ගෙදර තියාගන්න. ආදරය, ලෙන්ගතුකම, සෙනෙහස ගෙදර තියාගන්න. පුරුදු වෙන්න. හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. දැන් කියමු බලන්න මොකද්ද ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ ගෙදර?
තව එකක් තියෙනවා. මේ පැතිවල එකට එක කියනවද ගෙවල් වල නැහැ. මොකක් හරි එකක් කිව්වොත් පින්නතුනේ 60ක් විතර කියලා නවත්තන්න. එකට එක කියන්න එපා. අය ශාස්ත්‍රීය විදිහක් ඕන නැහැ. එකට එක කියන්න එපා. එකට එක කරන්නත් එපා. ඒ මොකද? දැන් ඔය මත්ද්‍රව්‍ය වලට වඩා හපම් පින්නතුනේ මේ අනියන් සම්බන්ධතාව කියන ඒවා. දන්නවනේ අනියන් සම්බන්ධතාව කියන්නේ මොනවද කියලා. මේ පැතිවල නැති පැති මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා. ඔයත් හිනා වෙන විදිහට මේ පැතිවල අනිත් පැතිවලට වඩා තියෙනවා කියලා මට හිතෙනවා. පවුල් පින්නතුනේ ඉතින් හැම වෙලේම මිනිස්සුත් එක්කනේ මං ගනුදෙනු කරන්නේ. මගේ එකම දේ මිනිස්සුන්ගේ දුක අහන එකේ වට උත්තර බඳින එකනේ. වැඩිපුර මොනවාද කියන්නේ? පවුල් ප්‍රශ්න. සමහර අම්මලා කියන බැඳපු ගොංකම කියලා. මෙලහට කී දෙනෙකුට මෙතන හිතිලා ඇද්ද? මරණකම් අසහනෙන් ඉන්න. එක අම්ම කෙනෙක් මට කියනවා ඔය හාමුදුරුවන්ගේ බණ අහලා එකට එක කරන එක නැවැත්තුවලු. එක පිරිමියෙක්වත් ඉන්නවද කසාද බිරිඳගෙන් පිට වෙන ගැහණියෙකුගේ නිර්වත නොදකපු? මේ පැතිවල ඇති මං කියන අනිත් පැතිවල නැහැ. ඕන තරම් ඒ වගේද බැරි වෙලාවත් අම්මලාගේ ෆෝන් එකකට වැරදිලා මැසේජ් එකක්වත් ඇවිල්ලා තිබ්බොත් එහෙම. ඒක මිනිස්සුන්ගේ හැටි. වෙනත්නේ. ගෙවල් දොරවල් වල ඉන්නකොට කසාද බැන්දට පස්සේ ඇත්තමට අය බණවලට කියන එකකුත් නැහැ. මම මේවා කියලාම යන්නේ. බැන්දට පස්සේ පවුල් වල තියෙන්න ඕන පුදුම ආදරයක්. පුදුම බැඳීමක් තියෙන්න ඕන. නිකන් හරි ගෙදර ගිහින් කියන්නකො ඔළුවේ කැක්කුමයි කියලා. අම්මලා නිකන් අද මම ඔය කියනවට කරන්න ඔක් ගිහිල්ලා. කවුද ඇවිල්ලා අපේ ඔළුව අත ගන්න කෙනෙක් ඉන්නවද? මේ පැතිවල නම් අත ගන්නවත් ඇති. මං කියන අනිත් පැතිවල අත ගන්න. දරුවෙකුට මොකක් හරි කිව්වොත් කොච්චර ඉන්නවද බලන්න. අම්මා තාත්තා බලනවනේ අනිවාර්යයෙන්. අපිට ගෙවල් වල මහ ගොඩක් නැහැ. 4-5 දෙනා ඉන්නේ. හරි හොඳට ඉන්නකෝ. රස්සාවට යන්න එන්න කෙනෙකුගේ හිතක් නොරිද්දා ඉන්න. ඊට වඩා කොහෙන්ද නිවන? එහෙම හිටියනම් මිනිස්සු බණ අහන්න දෙන්නේ නැහැ. එහෙම හිටියනම් මිනිස්සු පස්සෙන් එන්න අපිට තේරෙන්නේ මොකද්ද? හරි පීඩනේ. හරි ගැටලුවේ. කොහොමද මං ඔය ඇතුළට ගත්තේ නැත්තම් එහෙම? එහෙනම් මට පින් දෙන්න ඕනේ. ඔව් වද කරලා ගත්තේ ඇතුළට. ජීවිතේ හෙට ඉඳන් ගෙදර හුරු වෙන්න. කාගේවත් හිතක් රිද්දන්න එපා. අදිෂ්ඨාන කරගන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපිට ජරාවටපත් වුණාට පස්සේ පින්නතුනේ ජරාවේ තරමේ තියෙන ප්‍රබලත්වය කොච්චර සල්ලි තිබ්බත් අපිට අපේ ගෙදර නැති කරන්න පුළුවන් මොකේද? ජරාවට. දැන් ඔය අද ඇඳුම් අඳිනකොට බැලුවේ නැද්ද මේක පන්සලට මැච් වෙනවද නැද්ද කියලා? බැලුවා. ඒ සේරම නැති කරන්න පුළුවන් මොකේද? අසනීප අර දැකලා තියෙනවද? තියටර් එකට දානකොට කියනෝනේ. එක ඇඳුමනේ. මට ඔක සෙට් වෙන්නේ නැහැ කිව්වට හරියනවද? ඒ ෂර්ට් එකේ ඉර හිටලා මැදලා නැහැ කිව්වට හරියනවද? ජරාවටපත් වුණාම කෝ? රත්තරන් පළඳින්න පුළුවන්? සල්ලි අරගෙන ගිහිල්ලා කප කප ඉන්නකොට දොස්තර ඉල්ලුව දෙන්න පුළුවන්? කියමු බලන්න. ජරාවටපත් වුණාම භෞතිකයේ මොකක්ද අපේ පිටට දෙන්නේ? මම මේ කියන්නේ ජරාවේ තියෙන ප්‍රබලත්වය. ව්‍යාධියටපත් වුණාම මොකද්ද පින්නතුනේ අපේ පිටට දෙන්නේ? ඔය අසනීප වුණාම අපි හිතමු දැන් හොස්පිටල් එකට යන්න උනා කියලා.
සැලුන් එකට ගිහින් යන්න ඕනේ කියලා යන්න පුළුවන්. ඒ සුකුරුත්තක් නැහැ. සියල්ල නැති වෙනවා, සියල්ල අතාරින්න වෙනවා. ඔය සමහර විට අද බණහන් දෙන්න විදියක් නැහැ. ළමයා එලවල් කරනවා පන්ති ඇරලා එන්නේ රෑ වෙලා කියලා. ඉන්න පුළුවන් නේ. කරගිල්ලක් හැදුනොත් එහෙම ඉන්න පුළුවන්ද මේ ළමයා එනකන් ඉන්න ඕනේ ස්පිරිතාලට යන්න කියලා. කියමු බලන්න. ව්‍යාධියටපත් වුනහම මොනවාද ඇතැරෙන්නේ නැත්තේ? සියල්ල ඇතැරෙනවා. ඔය මේ කිට්ටුව මගේ ඕස්ට්‍රේලියාවේ හිතවත් දායක පවුල මේ දවස්වල ලංකාවේ ඉන්නේ. පොඩි එකත් එක්ක අයියක් ඇවිල්ලා ඉන්නේ. උද යමක් කමක් තියෙන උදවිය. මම දැමුත් වෙන ගමන් කොල්ලා බලන්න ගියා. රත්නපුරේ ගිහිල්ලා පොඩි එකා දුවගෙන ගියා. දැක්ක නැහැ වීදුරු දොර වහලා තිබ්බේ. කොල්ලා හැප්පුණා දොරේ. ග්ලාස් එක කඩාගෙන වැටුණා කකුල් හිට්ටේ කැඩිච්ච වීදුරු උඩට. කොල්ලා තාත්තේ ගියාගෙන අනිත් පැත්ත හැරනකොට ඇම්බරිලා සේරම කැපිලා ගියා. දැන් රත්නපුර රෝහලේ. ඒ කට්ටිය ඉක්මනට ඇම්බියුලන්ස් බැලුවා නැහැ කොළඹට ගෙන්න. එක චොපර් එකක්වත් තිබ්බේ නැහැ පින්නතුනි. චොපර් එකක් බැලුවා මොකේද? කොල්ලා කොළඹට ගෙන්න. කකුල් දෙක ගන්න දෙයක් නැහැ. මාළුවා කැපුවා වගේ. කොහොම හරි ඒක හරය වෙනකොට ඇම්බියුලන්ස් එකක් වාගෙන පුද්ගලික රෝහලක ඇම්බියුලන්ස් එකක් තිබ්බේ නැහැ. අරගෙන ආවා. පැය 6ක් විතර සර්ජරි එකකින් පස්සේ කකුල හැදුවා ආපහු. අවුරුදු 12 10ක් විතර ඇති. ව්‍යාධියටපත් වුනහම මොනවාද තියෙන්නේ භෞතික? සල්ලි වලින් කිසිම අඩුවක් නැහැ. මොනවද කරන්න බැරි? ඕන එකක් පුළුවන්. මතක තියාගන්න. ජරාව ව්‍යාධිය එච්චරටම ප්‍රබලයි පින්නතුනේ. අපිට අපි නැති කරන මොකක් විසින්ද? ව්‍යාධිය විසින්. මේවත් තේරෙන්නේ නැහැ නැත්තන්ට ඔය හතරහන්දි වළංගු තියනකොට. රාගම රෝහලේ වෛද්‍යවරයෙක් අර දියවැඩියාව හැදිලා තරුණයෙකුගේ කකුලක් කැපුවා. ડોක්ටර් කියනවා හන්දේ කෝල් එකක් දීලා හාමුදුරුවනේ අද කොල්ලෙක්ගේ කකුලක් කැපුවා. කොල්ල බේර ගන්න කකුල කපන්න ඕන කියලා. මේ කකුල අතර ගන්නකොට හිතුණලු ලෙඩවල තියෙන බලය. ඇයි බුදුවරු ඔච්චරටම ව්‍යාධි ඉස්මතු කරලා දේශනා කරේ? ડોක්ටර් තරුණයා දිහා බලලා හිතුවලු කොල්ලට දැන් කකුල නැහැ නේ කියලා කකුල ඩස්බින් එකට දැම්මලු. දැකලා නැද්ද කකුල් කපලා ඉන්නවා. ව්‍යාධියේ තියෙන තරම අපිට ඔහොම වෙන්නේ නැද්ද? අපි ඔකටපත් වෙන්නේ නැද්ද? පින්නතුනේ දාද මෙතන ඉඳන් ගිහිල්ලා සමහරු කාලා ඉඳදී සමහරු කණ්ඩත් නැතුව ඇති. තේ ගහට ටිකක් ඔබ්බොන්නේ නැද්ද? බොනවනේ. මතක තියාගන්න. ව්‍යාධිය කොච්චර බලවත්ද කියනවනම් තේ වතුර ටිකක් ඔබ්බොන්න බැරි වෙනවා. දැකලා තියෙනවද අර නහයට බට දාලා කවණ පොවන ලෙඩු? දැකලා ඇති මං එදන්න. ව්‍යාධිය කොච්චර බලවත්ද කියනවනම් වතුර ටිකක්වත් බොන්න බැරි වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? බත් කටක් කා ගන්න බැරි වෙනවා පින්නතුනේ. ඔය අම්මට තාත්තට ලේසියට කියලා කම්බරේ ගාවින්ම හදනව නේද බාත් รู ම් එක. ඕකට යා ගන්න බැරි වෙනවනේ. වෙන්නේ නැද්ද? දැන් කියමු. මොකටද ඔච්චර එදිරිවාදීකම් පිරිමහන්? මොකටද ඔච්චර වෛරක්කාරකම් පිරිමහන්? මොකටද ඔච්චර පිච්චි පිච්චෙන්නේ? සහෝදරොත් එක්ක තරහයි. අම්මා තාත්තා එක්ක තරහයි. අසල්වාසීන් එක්ක තරහයි. කටක් කැරියොත් පින්නතුනේ තියෙන්නේ. කාට හරි දොසක් නගන එකක්මනේ. ඒ හින්දා මේ ජරාවට ව්‍යාධියටපත් වෙන අපි පුරුදු වෙන්න අදිෂ්ඨාන කරගන්න.
කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කිසි කෙනෙකුට නින්දා කරන්න එපා. මිනිස්සු වැඩිපුරම කරන්නේ මොකද්ද? කටවල් වලින්. හොඳට කල්පනා කරන්න ඔය දැන් මෙතනත් ඇති විවිධ ශේෂ්ත්‍රවල වැඩ කරපු උදවිය කරන උදවිය කවද්ද අන්තිමට ඔය කටෙන් කාගේ හරි හොඳක් කියපු දවසක් තියෙනවද? කාගේද හොඳක් කිව්වේ? මට ඔය හමුදා කඳවුර කොහෙද කියලා මතක නැහැ. ඒකේ සියෝස කියනවා හාමුදුරනේ පුදුම විදිහට කේලම් කියනවලු. කවුද? මිනිස්සු හරියට ගතු කියනවා වෙනතුනේ. හරියට පද හදනවනේ. කවුද? මිනිස්සු. ඔයත් දන්නේ නැත්තම් පද හදනවා කියන්නේ මොකද්ද කියලා? හෙට ඉඳන් දවල්ට පන්සලට එන්න එකම වෙලාවට හැමදාම. එතකොට බලාගත්ත හැකි පද හදනවා කියන්නේ මොකද්ද කියලා. අර මේ පැතිවල එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. කැමති නෑ පින්නතුනේ දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට. මිනිස්සු එහෙමයි. එහින්දා ඔය ජීවිතේ වැඩිපුරම කරන ඔය අනුන්ට දෙස් දෙවල් තියෙන එක. ලංකාවේ ප්‍රසිද්ධ දේවාලයක් මෙවුවා කිව්වහම දෙයියෝ මට පලිගහ හිතන්නේ. වැඩිපුරම සීනිගම යන්නේ මොකේද? කාට හරි හරියන්න කියලාද? මේ ලෝකෙන් වෛරය නැති වෙච්ච දාට සීනිගම වහන්න වෙනවා. නැද්ද? මේ ලෝකේ ක්‍රෝධය නැති වෙච්ච දාට මොකද වෙන්නේ? ඔය බහුතරයක් දේවාල වල ෂොට් එක හම්බ වෙනවා. මිනිස්සු ගිහින් කොහොමද කියන්නේ පින්නත් අනේකට කෙලවියන් කියලා? ඔය මිනිස් අමරන නේද කකුල් දෙකත් එක්ක ඇඹිරලා බලයන් කියලා. කොහොමද එහෙම කියන්නේ? හිතවල කැකෑරෙන වෛරය. පින්නත් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි ඔය අයින් කරන්න පුළුවන්. හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල ඕව නැති කරලා මැරෙන්න පින්නතුනේ. දැන් ඔය බල්ලෙක් දැක්කහම තව බල්ලෙක් මොකද කරන්නේ? කණ්ඩ පයින්නත් එහෙම බල්ලෝ අපේ වෙනසක් නැහැ. දැන් ඔය පොඩි එකෙක් කෑ ගහලා නිකමටවත් කෑ ගහන්නේ නැහැ. අම්මා වඩා ගන්න ඕනේ. අර අම්මා දිහා රව බලන්නේ නැද්ද එළියට අරගෙන යනකම්? ඔය කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන සද්දෙට. බලාගෙන ඔෆ් කරගන්න කියනකොට මේ ලැජ්ජයි වෙන්නේ නැත්තම්. ඔය වැඩිපුරම කුලප්පු වෙන්නේ ෆෝන් එකේ අයිතිකාරයාද පිට මිනිස්සුද? බලන්නේ නැද්ද චච්චොක් ගාලා එපැත්ත? දැන් කියමු බල්ලොන්ගේ අපේ තියෙන වෙනස. මොකද කණ්ඩ පයින් එකපාරම කලබල වෙන්නේ මොකද? ඒවට ආත්ම ඕන තරම් තියෙනවා. කලබල වෙන්න එපා. මිනිස්සු වෙලා ඉපදුනේ ඒව නැති කරන්න. ඒ හින්දා හොඳ බෞද්ධයෙක් නම් අර මේවා නැති කරන්නේ කොහොමද පින්නතුනි? දැන් මෙහෙ දහම් පාසල් තියනවද නැහැ? මෙහෙනම් පොරකන් නැතුව ඇති ඔය ශිෂ්‍ය නායකකමට එහෙම. දහම් පාසල් වල බැරි වෙලාවත් තරගෙට දැම්මේ නැත්නම් එහෙම තමන්ගේ දරුවා අස් කරගන්නවා පින්නතුනි. අය දන් දෙන්නෙත් නැහැ. තෑගි ප්‍රධානෝත්සවයේ සින්දුවක් කියන්න දැම්මේ නැත්නම් හාඳුරුවොත් එක්ක වෛර බඳිනවා. එවන්නේ කොහටද? දහම් පාසල් යවලා බලාපොරොත්තු වෙන්නේ මොනවාද? මෙහෙම නැතුව ඇති. පන්ති නායකකම දුන්නේ නැහැ කියලා එනවනේ පන්සලට හැන්දෑවට. ඕන් අටලෝ දහමේ කම්පාණු වෙන්න ළමයිට උගන්වනවා අම්මයි තාත්තයි. දහම් පාසලේ මන්නම් කියලා තියෙන්නේ. අරගෙන බුද්ධ ගයාවට හරි කමන්නේ නැහැ ගිහින් දාගන්න කියලා. මොකටද? මම නිදහසේ ඉන්න තියෙන දවසේ පන්සලේ දහම් පාසල කරන්නේ හාඳුල්ලට විකාරෝනේ. අයි දෙමව්පියෝගේ ගෙම්පර බලන්න ඕන.
ත්‍රිවිධ ප්‍රසංගේ වැඩසටහන මෙහෙවන්න වෙන කාට හරි දුන්නොත් එහෙම අනේ තියෙන කෝලම් මිනිස්සුන්ගේ මේ ශාසනික ගනුදෙනුව කරන හැටි එහෙමද කරන්න ඕනේ මේ පැතිවලක් තියෙනවද අර කාර්යක සභාවට එන්න උණ එහෙම නැතුව ඇති මං හිතන්නේ පන්සලේ එක කමිටු ඔය මෙහෙම නැතුව ඇති සමහර සමිතිවල සභාපතිලා ඉන්නවා දිසාපතිට අපන් පුදුම ගෙම්පර් ගන්න තියෙන බින මිනිහට කියලා පඩි හම්බෙන ඕන්නම් අර කැවිලියා නම් මනම් කන නැති වරප්‍රසාදයකට කියලා ඔච්චරනේ තියෙන්නේ වෙන මොනවද තියෙන්නේ මං කියන්නේ මේ පැතිනේ මේ අනිත් පැති එහෙමයි මිනිස්සුන්ට පන්සල් අප්පිරිය කරන්න වැඩිපුරම කවුද ඔය මිනිස්සු තමයි ඉතින් සමහර කොල්ලෝ කියනවා හාමුදුරනේ අරුන් ඉන්නකන් යන්නේ නැහැ කියලා කටිනේ දවසට බැලි හැකි ඔය කලස්සේරම පොර ෆයිල් එකකුත් කිහිල්ල ගහගෙන කරගෙනවා පන්සල වටේම පැත්ත පලාතකට එන්න පිරිකර පූජා කරන්න ගියපුවාම මරාගනී කියලා හිතනවා බින්නතනේ මිනිස්සුන්ගේ සද්ධාවේ තරම ඒකට මොකද්ද සිංහල භාෂාවෙන් කියන්නේ ගොංකම කියලා වෙන මොකද්ද හිත හැදෙන්න ඕන පැහැදෙන්න ඕන නිමෙන්න ඕන තැන්වල මිනිස්සු මොකද කරගන්නේ මේ දහම තියෙන මිනිස්සුන්ට සැනසෙන්න වෙනතොනේ වෙනසෙන්න කැඩෙන්න බිඳෙන්න නෙමෙයි ඔය මෙහෙත් කටිනට පොර කනවද නැතුව ඇති මලහට 2030ටත් බාර ගන්න නැත්තේ 30 කෙසේ වෙතත් ලබන අවුරුද්දට රික්වෙස්ට් කරලා ඇති හාඳුරුව කියන්න ඕනේ ලබන අවුරුද්දේ බාරගත්ත කෙනාට මහත්යෝ කටිනේ දෙන්න හම්බෙන්නේ වෙන කෙනෙකුට දෙන්න වෙනවා කියලා දවස් කීයක් දායකකම කරයිද පන්සලේ නිකන් හාඳුරුවන්ට කියන්න ඕන කරලා බලන්න කියලා ඔක යනවා පින්නතුනේ දායකකමනොත් එක්ක අයින් වෙලා ඇයි අපිට කටිනේ කරන්න දුන්නේ නැහැ කියලා පින්නතුනේ මොලේ තියෙන මිනිස්සු එහෙම නෙමෙයි හැසිරෙන්නේ කොහොමද හැසිරෙන්නේ මට හම්බුණු එක අනේකට දීලා සතුටු වෙනවා අය මට හොඳට විශ්වාසයි මම මෙව්වා කිව්වා කියලා ඇත්තෝ හැදෙන්නේ නැහැ මොකද ජීවිතේ යන පළවෙනි බණ ඔහොම නෙමෙයි කොහොම කිව්වත් හඳුරන්නේ කටිනේ නම් දෙන්නේ ඒක දෙන්නේ මිනිස්සු මන් දැකලා තියෙනවා බුද්ධ පූජාව අරන් යනකොට අපි අරන් යන පූජාව හරි සතුටුයි බුදුහාඳුරන්ට කවා ගන්න පුළුවන් නා අර සේරම ඈත් කරලා ළඟින්ම තියෙන ලෙඩේ නැද්ද ඒවට කියන්නේ ලෙඩ බුදුහාමුදුරුවෝ ගැන අප්‍රමාණ ගෞරවයක් තියෙන්න ඕනේ ධර්මය ගැන අප්‍රමාණ ගෞරවයක් තියෙන්න ඕනේ දැන් කොහොමද ඔය ධර්මය ගැන අප්‍රමාණ ගෞරවයක් තියෙන්න ඕනේ ඔය හැම වෙලේම බණ අහන එක නෙමෙයි ගෞරවය කියන්නේ එව්වනික බොරු වැඩනේ පින්නතුනේ මට ඇහිලා ගෙවල් වල පිරිත් දානව නේද උදේට කවුද අහන්නේ කිසි කෙනෙක් අහන කෙනෙක් ඉන්නවද පිරිත් අස්සෙන් අපේ පන්සල පහුල ගෙදර ඇහෙනවා දැන් කිව්ව නේද නැගිටින්න කිව්වා කියලා ආහාර පිරිත් යනවා අම්මා දන්නෙත් නැහැ පිරිත කියන්නේ කණ එකද මොන එකද කියලා ඔහෙ දාලා උයනවා එහෙනම් පින්නද එහෙම දැම්මට හරියනවද ධර්මයට ගරු කරන්ට නම් ඒ විදිහට හැසිරෙන්න ඕනේ කටින පිංකමේ නියම ප්‍රතිඵල ආනිසංස භුක්ති විඳින්න නම් මොකද කරන්න ඕනේ කටිනේ බාරගත්ත කට්ටිය ඇති මං හිතන්නේ මේ කිට්ටුව මට අය බණවලට කියන එකක් නම් නෑ හොඳේ මං කියලා තමයි යන්නේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට නෑ ඉතින් නිකන් බොරු වැඩ කරන්න ඕනේ නෑ ඒකයි ආනන්ද හාමුදුරුවන්ට කියනවා මම මේක දේශනා කරන්නත් හේතුවක් තියෙනවා පින්නතුනේ මිනිස්සු මේ කටිනේ සනකෙලියා කරගෙන තියෙන මේ තියෙන தત્ත්වයේ උඩ පින්පඩි ගන්න අම්ම කෙනෙකුට කටිනේ කරන්න පුළුවන්ද එව්වා හඳේ මලාට කරන්න හම්බෙන්නේ නැහැ කාටද කරන්න පුළුවන්
කියමු බලන්න කටිනේ කියලා මොකද්ද කරන්නේ? ඒ තින්ත ගන්න කටිනේ වෙන්න ඕනද? බල්බල් දානවා පෙරහැරෙනවා තව මොනවද කරන්නේ? කටිනේ කියලා මම කියන්නම් කටිනේ කියලා කරන්න ඕනේ ඒවා. ඒත් නොකරන මෙව්වා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ උගන් කියනවා ආනන්ද එහි භික්ෂු පැවිදි උපසම්පදාව ලද භික්ෂුන් වහන්සේලා 500ක් අනවතප්ත විලට රැස් කරන්නට. ආනන්ද හාමුදුරුවෝ මොකද කියන්නේ? බොහොම ඉක්මනට කටයුත්ත කරනවා. මම බොහොම කෙටියෙන් මේ කතන්දරය කියන්නේ. බුදුහාමුදුරුවෝ යතරතුර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහරහතන් වහන්සේලාගෙන් මේ අතරතුර ඉන්න සම්බුද්ධ ශාසනය බුදුවරයෙක් ඉදිරියේ සිද්ධ කරගත්ත විශිෂ්ටම පින්කම කරපු කවුද උත්තමයා? නොනැසෙන පින්කම කරපු උත්තමයා කවුද? කවුද නැගිටින්නේ? නාගිත මහරහතන් වහන්සේ. නැගිටලා කියනවා බුදුහාමුදුරනේ මෙතෙන් පටන් 91 කල්පයක් ඉක්ම උත්තන විපස්සී බුදුහාමුදුරෝ ලෝකේ පහළ වෙලා ඉන්නකොට මම බන්දුමති නුවර මේ බණ අහලා භික්ෂුන් වහන්සේලා කෙරෙහි පැහැදිලා මම දන් දුන්නා. මහා සංඝරත්නය වැඩම කරවාගෙන ඇවිල්ලා උන්වහන්සේලා වස්වැසෙව්වා. වසවලා බුදුහාමුදුරනේ මම දිනපතා පන්සිල් සමාදන් වුණා. ඕන් කටිනේ කරන්න හැටි කියන්නේ හොඳ. පුළුවන් නම් බල්බල් ඇඟෙත් එක්ක ඔතා ගන්නවා කටිනේ දවසට. ඔව්වට ඉතින් වෛද්‍යවරු ඉන්න ඕන තරම් බෙහෙත් ගත්ත හැකි. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එනකොට ගිනි බෝල කරක් කරකවද? අපි දැන් මොකද කරන්නේ? ඔය හාමුදුරුවෝ බෙර ගහ ගහ වෙයි එනකොට මේ කොහේවත් නැති ඒවා කරන්න ඒවා කරන්න ඕනේ. ඒවා අපේ සංස්කෘතිය. විවිධත්වයේ තියෙන්න ඕන, විචිත්‍ර භාවයේ තියෙන්න ඕන. උපහාරයේ ගරු කිරීම තියෙන්න ඕන. කරන්න ඕනේ ඒවා නොකරන්න මේවා කරන එකේ වැඩක් තියෙනවද? නාගිත හාමුදුරුවෝ කියනවා මම හොඳට පන්සිල් රැකවස් කාලේ පෙහෙවස් සමාදන් වුණා. හොඳට මං සිල් පිරුවා. වචනකින්වත් වැරද්දක් කරේ නැහැ. මහා සංඝරත්නයට අප්‍රමාණ ගෞරවයකින් දම් පූජා කරා. මහා සංඝරත්නයට අප උපස්ථාන කරා. එහෙම කරලා තමයි අන්තිමේට ඔය කටිනය පිරිමැහුවේ. කටිනය පූජා කරේ. ඒකට මාස නැත්තම් ඔය පෙරහැර යනවද? කටින පෙරහැර යනවනේ. සමහර අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ කටින පෙරහැර යනකොට බුදියාගෙන ඉඳලා නැගිටලා ගිහිල්ලා රුපියල් 100ක් දැම්මම කඩනානි සංසම් වෙනවා කියලා. එහෙම රුපියල් 100ට කඩනානි සංස ගත්තා හැකිද? එහෙම ගන්න බෑ. කටින දවසට ඇවිල්ලා අර කප්පුරුගේ සබන් කැටයක් කෙල්ලුවට හරියනවද? මම මේ දෙන දේ හැල්ලු කරනවා නෙමෙයි. මිනිස්සු හිතන් ඉන්නේ එහෙම කරපුවාම හරි කියලා. නමුත් උත්තරීතර පින්කමක් ඕක. සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨතම පින්කම. එකදු පින්කමක්වත් කරන්න බෑ පින්නතුනි භෞතිකත්වය මුල් වෙලා. පින්කම් වලට හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. පින්කම් වලට හොඳ නිමිච්චකමක් තියෙන්න ඕනේ. හොඳ හැදිච්චකමක් තියෙන්න ඕනේ. ඒ හින්දා හැම පින්කමක්ම හැම කටිනයක්ම කරන්න තථාගතයන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි අප්‍රමාණ හැඟීමෙන් කරුණාවෙන් යුක්තව කටයුතු කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව කවදානම් ආය කටිනයක් කරන්නද? කවදා ආය කටින පින්කමක් දකින්නද? ඇයි ඉතින් ඔය හම්බෙච්ච එකෙන් හොඳට වැඩ ගන්න නැත්තේ? ඇයි මේ කාලේ ඇවිල්ලා වතපිලිවෙත කරන්න බැරි? කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුව වෙනුවෙන්? පින්නතුනි ශාසනය වෙනුවෙන්? මේ කටයුතු හොඳට කරන්න. හිතේ කහටක්වත් තියාගන්න එපා. කිලිටක් තියාගන්න එපා. කවදාවත් කිසිම හේතුවක් මත කිසිම පුද්ගලයෙක් පිළිබඳව ඔය සැක එහෙම නඩත්තු කරන්න යන්න එපා. මොකද පින්නතුනි අපි හරි ඉක්මනට මැරෙන මිනිස්සු.
අපිට හරි ඉක්මනට මේක මගහැරෙනවා මේක අතහැරෙනවා. ඒ හින්දා හෙට ඉඳන් කල්පනා කරගෙන හොඳ සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා පතන්ට. මේ කරන හැම කුසලයක්ම පින්නතුනි කවදා හරි සංසාරේ විපාක දෙනවා. කවදා හරි සංසාරේ සැපය ලැබෙනවා. මම මේ තරුණ මහත්තුරුන්ටයි දරුවන්ටයි කියන්නේ. ඔය අම්මා තාත්තා අපේ ගෙවල් වල ඉන්නවා නම් උදේ හවස අම්මටයි තාත්තටයි වඳින්න. ඔය කරනවද ගෙවල් වල? අම්මට තාත්තට උදේටයි හවසටයි දෙකටම හොඳට වඳින්න. දරුවොත් එක්ක බිරිඳත් එක්ක ඉන්න තියෙන වෙලාව ඔය එක එක්ක අරක්කු බොණ්ඩ යන්න දාගන්න එපා. දරුවෝ එක්ක බිරිඳ එක්ක අම්මා තාත්තා එක්ක සමහරව ඉන්නව නේද ඔය? වැඩ ඇරිලා එනවත් එක්කම නා ගන්නවා නානවත් එක්කම ඇඳ ගන්නවා. එන්නම් කියලා යනවා. අර ළමයි එක්ක බත් කටක් කාපු දවසක්වත් මතක නැහැ මිනිස්සුන්ට. ඒ හින්දා මහ දේවල් කරන්න ඕනේ. හෙට ඉඳන් කට්ටියම එක සාලයකට බත් කන්න. සති දෙකක් තුනක් විතර වහ කරන්නට ඕ. උදේට නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් ටික තියලා දානේ ටික තියලා හැන්දෑවට අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුන් වැඳලා රෑ 10ට හරි කමන්නේ කට්ටිය එක්ක වෙච්ච වෙලාවට ඔය ටික විතරක් කරලා ඊට වඩා කොහෙද සනසීම? ඊට ඔය වගේ පවුලක් නෙමෙයිද අපිට ඕනේ? අනේකට වරදින්න පුළුවන්, බනින්න එපා. අනේකට අමතක වෙන්න පුළුවන්, දොස් කියන්න එපා. අනේකට නේ මොකක් හරි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්, පීඩාවටපත් කරන්න එපා. කවදාවත් අනේක පෙලන්න එපා, අපහසුතාවයටපත් කරන්න එපා, දොස් කියන්න එපා. මෙහෙම දේශනා කරන්නේ. මිනිස්සු නිරන්තරයෙන්ම බලන්නේ අනේක පීඩාවටපත් කරන්න. අනේකගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් වැඩක් කරන්න. මහ දෙයක් නෙමෙයි, දැක්කම hina වෙලා කතා කරන්න. ඔය ටිකවත් පුරුදු වෙන්න ඕ. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකන් ඔය මං කියන විදිහට ඉන්න. දරුවොත් එක්ක පන්සල් එන්න. බොමලුව චෛත්‍ය මලුව අමදින්න. මල් පැලයක් හරි ළමයි එක්ක ඇවිල්ලා පන්සලේ හිටවන්නකො. හාමුදුරුවෝයි සභාපතිලයි ගාව ගන්න එපා මොකේද? පින් කරන්න බුදුහාරුන්ගේ කේස් ප්‍රශ්නයක් නැහැනේ. ඒ හින්දා ඒවා බොහොම හොඳට කරන්න. භික්ෂුන් වහන්සේලා හොඳට රැක ගන්න. මෙහි ගන්ටාරයක් තියෙනවද පන්සලේ? ලනුව තියෙනවනේ මෙහි කියන්නේ. එහෙනම් මෙහි එක ගහියගේ පාතේ ඉඳන්. සමහරු ඉන්නවා හාමුදුරුවෝ උදේට කෑවත් දවල්ට කෑවත් ඔව්ව හොයන්නේ. මොකක් හරි ගැටලුවක් වුණා. ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. ඒවට කියන්නේ මිනිස්සුන්ගේ තියෙන කැතකම කියලා. සම්බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ. සමහරු කියනවා නේද හාමුදුරුවෝ හදනවා ඉවරයක් නැහැ කියලා. හැමදාම හදනවලු ඉවරයක් නැහැ. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම කියනවා. හාමුදුරුවෝ මොනවාද හදන්නේ? හාමුදුරුවෝගේ ගෙදරද හදන්නේ නැහැ. හාමුදුරුවෝ දන්නවා හෙට දායකෝ යන්න කිව්වොත් යන්න ඕනේ. යන්න ඕනේ නැද්ද? යන්න ඕන කියලා දැන හදනව පින්නතුනේ. මොනවාද? ශාසනයේ උන්නතිය වෙනුවෙන්. ඕ ටිකක් ඉතින් මිනිස්සුන්ට තේරුම් යනවා හරි අඩුයි. කටට එන හැම එකක්ම කියවන එක විතරයි කරන්නේ. එහෙම වෙන්න එපා. වචන හරි පරිස්සමට පාවිච්චි කරන්නනේ. වාචාය සංවරෝ සාදු බුදුවරු කොහොමද කියන්නේ? වචනේ පරිස්සම් කරන්න. මේ පැතිවල සරප්පු හොරකම් කරනවද නැහැ? නැත්තටම අහන්න. ඔය ඉතින් යනකොට අනුන්ගේ සරප්පු දාගෙන යන්න එපා. ඒකට කියන හොරකම කියලා. දැන් නැත්තම් අහගන්න. අපූර්වට දාගෙන යනවනේ පින්නතුනේ. කොහේ උපදින්නද මිනිස්සු? ඒකට කියන්නේ කැතකම කියලා. දැන් කල්පනා කරන්න ඕන මං කැතයෙක්ද නැද්ද කියලා. එහෙනම් සරප්පු මෙහෙම නැතුව ඇති මං කියන බොහෝ පැතිවල එහෙම තමයි වෙන්නේ. මේ වගේ දවස්වල වැඩි. දැන් ඔය වැහි පොතත් එක්ක මඩ ගෑවිලානේ තියෙන්නේ. විත්තියක්වත් නැතුව දාගෙන යනවනේ පින්නතුනේ.
එහෙනම් හොරකම් කරන්න එපා හොඳේ. දායකත්වයේ දරන්නේ පින්කමේ ප්‍රියංගනේ කොතලාවල මහත්මේ අරමුණ තමයි පන්සලේ ලොකු හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරන එක. මෑණියන් වන ලීලා කුණරත්න මාතාව ඇතුළු පවුලේ සිය දෙනාට සෙත් පතන එක. මීට අවුරුදු 3කට පෙර මිය ගිය සිසිර බණ්ඩාර ස්වාමියාට සහ මීට අවුරුදු 2කට කලින් මිය ගිය උපුල් සංජීව මහතාට පින් දෙන්න. ඒ වගේම මගේ අයියා මිය ගියා පෙන්නතුනේ දැන් දවස් කිහිපයකට කලින්. මේ මම මේ කියන බණ පදයක් ගානේ පින් සිද්ධ වෙන්නේ අපේ අයියාට. ඒ හේතුව තමයි මේ මුළු ලෝකයක් බණහන්නේ කවුරු හින්දාද? අයියා හින්දා. අයියා තමයි මාධ්‍යයට එක් කරගෙන ගියේ අයියා තමයි බණ කියන්න ඕනේ කියලා කිව්වේ. අයියා තමයි රූපවාහිනියට යවුවේ. ඉතින් කාටද පින් සිද්ධ වෙන්නේ? අයියාට. එතකොට කතෝලික කට්ටිය බණ අහනවා. අද කතා කරනවා බදුල්ලේ මුස්ලිම් මිනිස්සේ. මට ඉතින් මේව ප්‍රසිද්ධිය කියන්නත් බෑ. මරයි මාව වෙඩි තියලා. ඉතින් මිනිස්සු පුදුම විදිහට මේ ධර්මයේ වැළඳ ගන්නවා. මිනිස්සු අඬා කියනවා මේ ඒවා මේ අපිටම කියපුවා කියලා. ඔය කියවේ මගේ ප්‍රශ්න ටික. ඔය දුන්නේ වට උත්තර. මිනිස්සු කියනවා ආයේ පල්ලියන්නේ නැහැ. සම්දිට්ඨිකෝ ධර්මයේ ගුණ කොහොමද? බුදුහාමුදුරුවෝ බණ කියනකොට කොහොම තියෙන්නේ නැද්ද? 62ක් මිත්‍යාවන්ගෙන් පිරීලා තිබ්බ මුළු මහත් ಭಾರತයම එක පොකුරට පෙළ ගැහුන්නේ නැද්ද? අහන්නත් දෙයක්ද? ඕපනයිකෝ නිවනට පමුණුවන සුළුයි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය අකාලිකෝ සර්වකාලීනයි. අදට වඩා හෙටට ගැලපෙනවා පින්නතුනේ මොකක්ද? තථාගත දහම. ඒ නිසා ලෝකයක් බණ අහන්නේ අයියට පිං සිද්ධ වෙන්න. මේ අනිත් පැත්තේ තියෙන දමිත් මහතා ඇතුළු පරණ එකක්ද දන්නේ මම මේ කියවන්නේ නේ. හරි නේද මේක? නෑ හැම වෙනව වෙලා තියෙනවා මට ඒකයි. හාඳුරු කොලේක ලියලා අර හොඳ පැත්තේ ලියලා අනිත් පැත්තේ තිබ්බා එදා දවල් පිං අනුමෝදන් කරන්න දානගෙන අපේ විස්තරේ. මං ඉතින් ඔබ දන්නේ නැනේ කියලා දැම්මා. ඒ දමිත් මහතා ඇතුළු පවුලේ සැමට ඒ සුසිල් ප්‍රභාත් සමග පැමිණි සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න. කෙසේ හෝ වේවා. පින්කම බොහොම හොඳයි. බොහොම පිළිවෙලයි. පිරිසුදුයි සංවිධානාත්මකයි. තුන් හිතකින්වත් හිතුවද වහී කියලා. එහෙම හිතුවනම් එළිය ගන්නවේ. එහෙනම් මතක තියාගන්න හිතන දේවල් කවදාවත් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඕක දන්නවනේ හොඳටමනේ. එහෙනම් ඉතින් හොඳ සත්පුරුෂයෝ විදිහට ඉන්න. සබ්බ පාපස්සා කරන එකදු අකුසලයක්වත් කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් දිනු කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවා. සාදු සාදු. පින් මියගේ සියලු දෙනාට අයිති වේවා. සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. අම්මට තාත්තට දරුවන්ට පින් සිද්ධ වේවා. සසර වසනතුරු නිවන් දකිනතුරු එකතු අකුසලයක් සිදු නොවේවා. සාපිපාසාවකට අකල් මරණයකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව.